උපත් පාලන ප්‍රතිභාවිතය කාන්තාවන්ට ඇත්තටම වැඩි කංසා තත්ත්වයක් ඇති කරනවාද? උපත් පාලන පෙති තමන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි කුමනාකාරයෙන් බලපානු ඇත්දැයි කාන්තාවෝ කංසාවට පත්ව සිටිති. ඔවුන්ගේ මෙම බියට හේතුවන සාධක තිබෙනවාද? බොහෝ තරුණියන් ලෙසම සාරා ඊහිල්ද ඇගේ නව යොවුන් වියේ අවසන් කාලය මෙන්ම සහ ඇගේ 20 ගණන්වලින් වැඩි කාලයක් උපත් පාලන විධි භාවිතා කළාය. මම ඒ ගැන දෙපාරක් හිතුවේ නෑ යයි. ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රිස්තියානි පල්ලියට අනුබද්ධිත ආයතනයක් වන ටෙක්සාස් ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලයේ පරිණාමීය මනෝවිද්‍යාව උගන්වන පරීක්ෂිකාවක් වන හිල් පවසයි. උපත් පාලන පෙති ගැනීම ආරම්භ කර වසර 12කට පසු ඇය උපත් පාලන ක්‍රම මාරු කළ විට පමණක් ඇයට යම් අවබෝධයක් ඇතිවිය. මගේ ජීවිතයට වඩා දීප්තිමත් සහ සිත් ඇදගන්නාසුළු බවක් දැනුණා. හරියටම මම 2D කළු සුදු චිත්‍රපටයකින් එළියට ඇවිත් සම්පූර්ණ වර්ණ 3D අර්ථයෙන් පිරුණු යථාර්ථයකට ගියා වගේ හිල් පවසයි. ගිලින පෙති මගින් උපත් පාලනය කිරීම ඇගේ අත්දැකීම. එයට බලපාන විද්‍යාත්මක සාධ අධ්‍යයනය කිරීමට සහ 2019 දී How the Field Changed Everything නම් පොත ප්‍රකාශයට පත් කිරීමට ඇය පොළඹවන ලදී. මෑත වසරවලදී බොහෝ කාන්තාවන් උපත් පාලන පෙතිවල අතුරු ආබාධ විශේෂයෙන් ඔවුන්ගේ මනෝභාවයන් සහ මානසික සෞඛ්‍යය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් ගැන සැලකිලිමත් වී ඇත. ඒ සම්බන්ධයෙන් සැබවින්ම වර්ධනය වන ප්‍රතිරෝධකයක් පවතින අතර #සමාජ මාධ්‍යයේ මිලියන ගණනක් නරඹා තිබීමෙන් එය වඩාත් තහවුරු වේ. උපත් පාලන පෙත්ත මෑතකදී මුහුණ දුන් විරෝධයට හේතුව මෙයින් තරමක් දුරට පැහැදිලි කෙරෙයි. බොහෝ දියුණු රටවල ඖෂධ නිර්දේශ කරගැනීමේ සංඛ්‍යා පහත වැටෙමින් පවතී. එංගලන්තයේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා වාර්තා කළේ 2020-2021 දී 39% වූ පෙති භාවිතා කරන උපත් පාලන ක්‍රම භාවිතය 2021-2022 දී 27% දක්වා පහත වැටී ඇති බවය. මේ අතර ඇමරිකාවේ උපත් පාලන පෙති භාවිතා කරන්නන් 2022 දී 31%ක් සිට 2017 සහ 2019 අතර 24% දක්වා පහත වැටී ඇති අතර කැනඩාව සහ ඕස්ට්‍රේලියාව 2026-2016 සහ 2008-2016 අතර පෙති භාවිතයේ පිළිවෙලින් 23% සිට 11% දක්වා අඩු වී ඇති බව වාර්තා කරයි. නීත්‍යානුකූලව ගැටලු සාකච්ඡා කිරීමට අමතරව සමාජ මාධ්‍ය ජනප්‍රිය පුද්ගලයන් උපත් පාලන පෙතිවල මානසික සහ ශාරීරික යන දෙපැත්තේම අතුරු ආබාධ පිළිබඳ වැරදි තොරතුරුද පතුරවා හරිනු ලැබේ. ඒවාට වෛද්‍ය විද්‍යාත්මක පසුබිමක් නොතිබිය හැකි වුවද එක්සත් රාජධානියේ මෑත කාලීන ගබ්සා කිරීම වැඩිවීමට හේතු විය හැකියයි සමහර විශේෂඥයින් විශ්වාස කරන ප්‍රවණතාවයක් වන උපත් පාලන ක්‍රම සම්පූර්ණයෙන්ම අත්හැරීමට පවා සමහර කාන්තාවන් ඉදිරිමත් කර. නමුත් පෙත්තකට පුද්ගලයෙක්ගේ පුරුෂය සහ ජීවිතය පිළිබඳ දැකීම සැබවින්ම වෙනස් කළ හැකිද? එය කාංසාව සහ මානසික අවපීඩනය වැනි බරපතල මානසික සෞඛ්‍ය තත්ත්වයන්ට දායක විය හැකිද? නැතහොත් වඩාත් නරකම අවස්ථාවන්හිදී සියදිවි නසා ගැනීමට පවා හේතු විය හැකිද?